විවිධ හේතුන් නිසා මත්ද්‍රව්‍ය භාවිතයට කෙනෙකු පුද්ගලයෙක් යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක, ඒ වගේම සමාජ විද්‍යාත්මක, පාරිසරික වගේ විවිධ හේතුන් තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයක් ඇබ්බැහියක් දක්වා යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔව්. මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහිය දක්වා යන්න පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට එකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් ඇබ්බැහිය දක්වා ආවම එතනින් නිදහස් වෙන්න එයාට ගන්න පුළුවන් ක්‍රමවේද ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. හැබැයි අපේ සමාජයේ මේ පිළිබඳ තියෙන දැනුවත්භාවයේ අඩුකම නිසා තමයි මිනිස්සු මේ ප්‍රවේශයන් වලට එළඹෙන්නේ නැත්තේ. ඒත් එක්කම දැන් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මිනිස්සෙක් නිදහස් වෙනවයි කියන කාරණාව දිගු කාලීනව යන එක. එතකොට මේ ප්‍රවේශය ගන්න එළඹෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ පළවෙනි පියවර විදිහට අපි සලකන්නේ. එතකොට එහෙම පළවෙනි පියවර විදිහට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 1927 හරහා ශ්‍රණික ඇමතුම් අංකය හරහා අපිට සම්බන්ධ වෙලා එහෙමත් නැත්නම් අපේ බාහිර සේවාංශය හරහා සම්බන්ධ වෙලා අපේ පුනරුත්ථාපන හා ප්‍රතිකාර ක්‍රියාවලියට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හරහා ලබා දෙන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරාත්මක මැදිහත් වීම ඔස්සේ පුද්ගලයෙක්ට තමන්ට අවශ්‍ය පරිදි මත්ද්‍රව්‍යයෙන් නිදහස් වීමේ මාර්ගය එලිපිහිලි කර ගැනීම හැකියාව අනිවාර්යම තියෙනවා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ නිදහස් වෙන්නේ කියලා. අන්න එතෙන්දි වැදගත් වෙනවා අපට මත්ද්‍රව්‍ය උපදේශනය කියන කාරණාව. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රතිකාරයේදී විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙච්ච ප්‍රතිකාර ක්‍රමයක් තමයි මනෝවිද්‍යාත්මක මැදිහත් වීම කියලා කියන්නේ. ඒ මනෝවිද්‍යාත්මක මැදිහත් වීම තුළ මත්ද්‍රව්‍ය උපදේශනයට සුවිශේෂී තැනක් හිමි වෙනවා. මත්ද්‍රව්‍ය උපදේශනය ඇත්තටම අවශ්‍යද ප්‍රතිකාරය සඳහා? ඔව්. මත්ද්‍රව්‍ය උපදේශනය මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක් ඔස්සේ කරන්න ඕන නිසා තමයි ලෝකයේ මේක ප්‍රචලිත ක්‍රමයක් වගේම සාර්ථක ක්‍රමයක් වශයෙන් සැලකෙන්නේ. ඒක නිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙකු සුවවීමේ ක්‍රියාවලියේදී අපි ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන මෙවලමක් විදිහට මනෝවිද්‍යාත්මක උපදේශනය භාවිතා කරනවා. ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් ඇයි ඇත්තටම උපදේශනය සඳහා යොමු විය යුත්තේ? පළවෙනිම කාරණාව තමයි අපි හැමෝම දන්නවා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් අවංකවම මුලින්ම පිළිගන්නේ නැහැ තමන් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒක තමන්ට ගැටලුවක් වෙලා තියෙනවා කියලා. ඒ හඳුනා ගැනීම ඔහු තුල නැහැ. ඔහු හෝ ඇය තුල. ඒ වගේම පවුලේ අයට අවශ්‍ය වෙනවා මේ පුද්ගලයාව ප්‍රතිකාර සඳහා යොමු කරන්න. නමුත් ප්‍රතිකාර සඳහා යොමු වීමට අදාළ පුද්ගලයාගේ පෙළඹවීමක් නැතිකම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මනෝවිද්‍යාත්මක උපදේශනය ඉතාම වැදගත් වෙනවා. මොකද හේතුව තමයි අපි මේකට කියනවා මනෝවිද්‍යාත්මකව පූර්ව ප්‍රවානුමිති අධියර කියලා. ඒ කියන්නේ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සඳහා යොමු වෙලා තියෙනවා. ඔහු ඇබ්බැහියක ඉන්නවා. නමුත් මේ පුද්ගලයාට කිසිදු අවශ්‍යතාවයක් නැහැ සුවවීමට. එතකොට එම අවස්ථාවේදී අපි මොටිවේෂනල් ඉන්ටර්විව් අපි අභිප්‍රේරණාත්මක උපදේශනය තුළින් පුද්ගලයාට මත්ද්‍රව්‍ය නිසා තමන්ගේ ජීවිතයේ ඇති වෙලා තියෙන ගැටලු සහගත තත්ත්වය පෙන්වලා දීම සහ ඒ තුළින් ඔහු තුල ඔහුගේ අභ්‍යන්තරය තුල මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමට කැමැත්තක් ඇති කර ගැනීම තමයි පළමු පියවර වශයෙන් අපි මනෝවිද්‍යාත්මක උපදේශනාත්මක මැදිහත් වීමෙන් සිද්ධ කරන්නේ. මොකද මේ පූර්ව ප්‍රවානුමිතිය අධියරයේදී මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. Tamanගේ පවුලේ සමාජිකයන්ගේ දැඩි අවශ්‍යතාවය හෝ බලකිරීම මත තමයි මේ වගේ පුද්ගලයන් ප්‍රතිකාරය සඳහා යොමු වෙන්නේ. නමුත් අපි දන්නවා ඔබ වගේම මමත් දන්නවා උපදේශන කර්තව්‍ය සඳහා උපදේශකයෙක් සඳහා යොමු වීමට තිබිය යුතු මූලිකම සුදුසුකම තමයි අවංකවම Tamanට ගැටලුවක් තියෙන බව පුද්ගලයා පිළිගත යුතුයි. එතකොට ඒ தത്വයට පත් කර ගැනීමටත් ඒ தത്വයට පුද්ගලයා පරිවර්තනය කර ගැනීමටත් අවශ්‍ය කරන මානසික සූදානම ඇති.
අපි මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙක් මේ සඳහා යොමු කර ගැනීමට මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමවේදය භාවිතා කරනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය උපදේශනය සඳහා මේ පියවරෙන් පස්සේ කැමති වෙන පුද්ගලයෙක් එම ප්‍රතිකාරය ලබා ගැනීමට එළඹුණායින් පස්සේ ඇත්තටම මේ පුද්ගලයාව ඒ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහුට ජීවිතය තුළ මේ දක්වා අත්විඳින්නට සිදු අමිහිරි සහ මිහිරි සියලුම අත්දැකීම්. මෙතන මිහිරි කියන එකෙන් මම සඳහන් කරන්නේ මෙම පුද්ගලයා එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිතයේ මිහිරියයි කියා ගන්න. අත්දැකීම් සියල්ලම ප්‍රශ්න කරමින් තර්කානුකූලව ඇත්තටම ඔහුගේ ජීවිතය තුළ මේ අත්දැකීම් තුලින් ඔබට එම පුද්ගලයාට ලැබිච්ච අවස්ථා මොනවද නොලැබිච්ච අවස්ථා මොනවද මත්ද්‍රව්‍ය නිසා ඔහුගේ ජීවිතය ධනාත්මකව ක්‍රියාත්මක වුණාද ඍණාත්මකව ක්‍රියාත්මක වුණාද යන්න පිළිබඳව තර්කානුකූලව ප්‍රශ්න නගමින් ඉදිරියට අරගෙන යාම සහ මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීම කියන ගමනාන්තය දක්වා පුද්ගලයාව රැගෙන යන්නට අවශ්‍ය කරන ඒ පැවැත්මට අවශ්‍ය කරන ශක්තිය ඒ වගේම අවශ්‍ය මඟ පෙන්වීම අවශ්‍ය මනෝවිද්‍යාත්මක පදනම මේ උපදේශන ක්‍රියාවලිය තුලින් සිද්ධ කරනවා. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ගත්තහම යම් කිසි පුද්ගලයෙක් මත්ද්‍රව්‍යයක් භාවිතා කරනවා. එම අදාළ පුද්ගලයා විතරක් නෙවෙයි එම පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් මේ ප්‍රශ්නය තුල ගොදුරු බවට පත් වෙලා ඉන්නවා. ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා වගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයාගේ පවුලේ සියලුම සමාජිකයින් මේ ගැටලුව නිසා විඳීමට පත් වෙනවා. විඳවන්නන් බවට පත් වෙනවා. එම හේතුව හින්දා අපි උත්සාහ කරනවා මෙම මත්ද්‍රව්‍ය උපදේශන ක්‍රියාවලියේදී මෙම පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් සුවපත් කිරීමේ ක්‍රියාවලියටත් යොමු කරගන්න. මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පුනරුත්ථාපනයට යොමු වුණාට පස්සේ පුද්ගලයෙක් තියෙන ඊළඟ ලොකුම අභියෝගය තමයි ඔහුට හොයයට මේ මධ්‍යස්ථානයෙන් එළියට ගියාට පස්සේ මත්ද්‍රව්‍ය භාවිතා නොකර නැවත සමාජය තුළ ඉන්නේ කොහොමද කියන ගැටලුව. මම අහන්න කැමති රසංගි මහත්මියගෙන් ඇත්තටම කොහොමද මත්ද්‍රව්‍ය භාවිත කර පුද්ගලයෙක් ප්‍රතිකාර පුනරුත්ථාපනයෙන් පස්සේ සමාජගත වෙන්නේ කොහොමද? ඔව් ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් පස්සේ සේවාලාභී සමාජගත වුණාම ඒ සේවාලාභයට එන පළවෙනිම අභියෝගය තමයි පෙර ක්‍රියාකාරකම් එක්ක බැඳිලා තිබ්බ යම් යම් අපි කියනවා ලේබල් කිරීම, සමාජ බහිෂ්කරණය, ඒ වගේම ස්ටිග්මා කිරීම මේ වගේ දේවල් නිසා මේ පුද්ගලයාට මේ ඒ කියන තත්වයන් සමාජයෙන් බැහැර වෙන්නේ නැහැ මේ පුද්ගලයා පුනරුත්ථාපනය වෙලා ප්‍රතිකාර ලබාගෙන නැවත සමාජගත වුණාට පස්සේ. මොකද පුද්ගලයා පුනරුත්ථාපනය වුණත් සමාජය මේක පිළිගන්න කැමති නෑ සහ එක්වරම ඒක සිද්ධ වෙන්නේ නැහැ මේක ක්‍රියාවලියක් ඇත්තටම සිද්ධ වෙනවා. එතකොට මෙතනදී ඊටාම වැදගත් කාරණාවක් තමයි මේ පුනරුත්ථාපනය සිද්ධ වෙන කාලයේදී මනෝවිද්‍යාත්මක මැදිහත් වීමත් එක්ක පුද්ගලයා තුළ coping skills අපි කියනවා මේ දරා ගැනීම වර්ධනය කර ගැනීම ඒ වගේම assertiveness කියලා අපි කියනවා. ඒ වගේම මේ පවතින තත්වයන්ට මුහුණ දීම. මේ කියන ස්කිල්ස් මේ කියන හැකියාවන් වර්ධනය කර ගැනීමට අපි පුනරුත්ථාපනයේදී උපකාරී වෙනවා සේවාලාභියට. මේ අවස්ථාවෙන් පස්සේ සේවාලාභිය සමාජගත වුණාම මේ පුද්ගලයා සමාජයෙන් Tamanට එන බලපෑම මොන ආකාරයෙන්ද කියන අවබෝධයකින් තමයි සමාජගත වෙන්නේ. ඒතර මේ අවස්ථාවේදී පුද්ගලයාට යම් හේකින් නැවත මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ සිතුවිලි පහළ වුවහොත් ඒක ක්‍රියාත්මක නොකර ඒ සඳහා සහාය ලබා ගන්න අපි කියන තාක්ෂණික සහාය ලබා ගන්න අපේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මේ වෙනකොටත් යම් ක්‍රියාදාමයක් ඔස්සේ අපේ නිලධාරීන් දීප ව්‍යාප්තව සේවය සපයමින් ඉන්නවා. එතකොට දිස්ත්‍රික් මට්ටමින් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අපේ බාහිර සේවා නිලධාරීන් සැදී පැහැදී ඉන්නවා. එවැනි අවස්ථාවන් වලට මැදිහත් වෙලා පසුරැකවරණය නිසියාකාරව මේ සේවාලාභියාට අවශ්‍ය කාලය ඔහුට තීරණය කරන්න පුළුවන් Tamanට කොපමණ කාලයක් මේ සහාය දිගින් දිගටම අවශ්‍යද කියන කාරණාව. ඒ කාරණාව ඔස්සේ ඒ අවශ්‍ය
කාලය සඳහා ඔහුට සම්බන්ධ විය හැකි අපේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා නිලධාරීන් සහ උපදේශන නිලධාරීන් සමග සම්බන්ධ වෙලා පසු රැකවරණ ක්‍රියාවලිය සහ එම වැඩසටහන තුළ ක්‍රියාකාරී සමාජිකයෙක් වීම තුළින් මේ මත්ද්‍රව්‍යයෙන් නිදහස් වීමේ ගමන සඳහා අවශ්‍ය වෙන ඒ සහාය ඒ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මේ සේවාලාභියාට හැකියාව ලැබෙනවා. ඇත්තටම මත්ද්‍රව්‍ය සම්බන්ධව යම්කිසි පුද්ගලයෙකුට ගැටලුවක් එහෙම නැත්නම් ඇබ්බැහියකට පත් වෙලා හිටියොත් එකෙන් නිදහස් වෙන්න අවශ්‍ය සියලුම පහසුකම් ඒ වගේම සේවාවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන් විසින් ලබා දෙන්න ඔබ සියලු දෙනාටම සූදානම්ින් ඉන්නවා. මේ අසා සිටින ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔබට එහෙම නැත්නම් ඔබේ හිතවතෙකුට ඔබේ පවුලේ කෙනෙකුට මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. නමුත් ඒ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය නිසා ඔබ පීඩා විඳිනව වෙන්න පුළුවන්. අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඔබේ පවුලේ කෙනාගේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය නිදහස් කරගන්න කියලා. එහෙමනම් 19/27 මත්ද්‍රව්‍ය උපදේශන ප්‍රතිකාර පුනරුත්ථාපන ශනික දුරකථන ඇමතුම් සේවාවට ඔබට එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා ඔබේ ප්‍රශ්නය අපට කියන්න අපේ උපදේශන නිලධාරීන් ඔබේ ප්‍රශ්නය අසන්න සවන් දෙන්න සූදානම්ින් ඉන්නවා. එහෙමනම් නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්න අපි අද නතර වෙමු.